ඔහොම හිටපන් කුමාරි හාමි. තේජාගේ ආමන්ත්‍රණයම ගැටුමකට සරිලන ලෙසින් පිටවෙද්දී නිම්නා බලට සුසුමක් හෙළමින් එතැනම නැවතුණාය. ඒ ඇසිල්ලෙම තේජාගේ දෙපා යුවතිය දෙසට වේගයෙන් ඇදී නතර විය. එක්වරම තේජා නිම්නාගේ අත් බාහුවක් රිදෙන්නම තදට අල්ලාගෙන ඇගේ දෙසට හරවා ගත්තාය. ආව් රිදෙනවලු කොම්මේ. දඬු අඬුවකට හිරවී තිබුණක් මෙන් වේදනාවක් නිම්නාට දැනෙද්දී ඇගේ මුවින් කිඳිරිල්ලක් පිටවිය. එක අවජාතකයන්ට මම ලොකු අම්මල වෙලා නෑ. එසේ පවසමින් තේජා ඇගේ ග්‍රහණය තවත් වැඩි කළාය. උඹ හිතන්න එපා නිම්නා උඹට නාටකම් මේ ඇස්වලට හොරා කරන්න. උඹත් උඹේ අම්මා වගේ කියක් පිරිමි වශී කරගෙන දපන දාගන්න අම්මා හොඳට උගන්වලා තියෙනවා. ඊට කලින් උඹේ අම්මා මගේ මනුස්සයව පොළඹවලා අරගෙන ඒ මිනිහට වැරද්ද දාලා මගේ දරු පවුල විනාශ කරලා දැම්මා. දැන් දුවත් ඒක පටන් අරගෙන මේ යහපන් නිම්නා මං ඉන්නකම් උඹට මේ දේවල් කරන්න වෙන්නේ නැහැ. තේජා අතීතයේ පරණ සිතුවීමක් ඇඳාගෙන පහත් අන්දමින් යුවතියට කෑගසා කතා කළාය. ඉන්නගේ අතට වඩා රිතුම් දුන්නේ හදවතය. නොකළ වැරැද්දකට තවමත් ඇය තම මවට කරන චෝදනා නින්දාවල අවසානයක් නැත. ඇය නිර්දෝෂීන් බව දන්නේ තමන් පමණක්ය. ඒත් තේජා තම මව චෝදිතය කරමින් කරන අපහාසයන්වලට තවදුරටත් නිහඬව සිටීම තම මවටත් කරන අගෞරවයක් ඇය සිතූ නිම්නා ආවේගයෙන් තේජාගේ අත ඇගේ බාහුවෙන් ඇද දැමුවාය. කරුණා කරලා මගේ අම්මට ඔහොම කතා කරන එක නවත්තන්න. මගේ අම්මා ජරා ගෑණියෙක් නෙමෙයි. නිම්නාගේ හඬ හැඬුමක් සමග ඔසුවේය. කිසිම දිනයක ඇගේ නිලස ඇසිරීමක් බලාපොරොත්තු නො තේජාගේ ඇස් දෙක ලොවිගෙඩි දෙකක් මෙන් විසල් වී ගිය පුදුමයෙන්. මගේ අම්මා හරිම අහිංසක ගෑණියෙක්. ඌ මගේ අම්මට ජීවිතේ වැරදුනා තමයි. ඒ අවංකව ආදරය කරපු හින්දා. හැබැයි මගේ අම්මා මැරෙනකම වෙන පිරිමිෙක් දිහා එක බැල්මකින්වත් බැලුවේ නෑ. එයා මැරෙනකම් ආදරය කළ එක පිරිමියෙක්ට විතරයි. ඒ මාව මේ ලෝකෙට ගේන හිතාකච්ච මනුස්සයට විතරයි. ඒ නිසා මගේ අම්මට වැරදි චෝදනා කරන එක දැන්වත් නවත්තන්න. මොකක්ද උඹ කිව්වේ? උඹේ අම්මා වෙන කිසිම මිනිහෙක් දිහා ඉස්සෙල්ලා බැලුවේ නෑ. එතකොට උඹ කියන්නේ මගේ මනුස්ස උඹේ අම්මව පොළඹව ගත්තා කියලාද? කියපන්. උඹට කොහොමද එහෙම අයක් මගේ මනුස්සයට චෝදනා කරන්න? පාර බැල්ලේ. නිම්නාගේ කතාවට වේර වැටුණු තේජා එක්වරම කේන්තියෙන් යුවතියගේ කම්බලට පහරක් ගැසුවාය. ආව් අම්මේ. බලාපොරොත්තු නොවු මොහොතකගේ කම්බල හරහා වැදුණු පහරේ වේදනාවට නිම්නා පිටුපසට පරණලක්සේ විසිවිය. කම්බල පුපුරාමින් දැනෙන වේදනාවට ඇගේ ඇස්වලින් කඳුළු පුකුරක් ගලා ආවාය. කම්මුලත් අල්ලාගෙන ඇතට විසිවුණු නිම්නා දෙස කෝපය විදහා පෑ තේජා එතනින් නැවතුනේ නැත. යළිත් ඇය සමීපයට ගොස් ඇගේ හිසකෙස් මුලින් අල්ලාගෙන ඇගේ මුහුණ තමා වෙතට ලං කරගත්තාය. උඹේ අම්මා ලස්සනට තිබුණ මගේ පවුල විනාශ කරා. මගේ දරුවෝ දෙන්නට තාත්තගෙන් ලැබුණු ආදරේ නැති කරා. මගේ හිංසක මනුස්සයට ඔක්කොම චෝදනා දාලා ඒකේ සුද්ධවන්ති වුණා. ඒ ඔක්කොම උඹේ වනචර අම්මා හින්දා. ඒක කවදාවත් මං අමතක කරන්නේ නැහැ. ඊක වනචරකම හින්දා දරු පවුල් කාර්යයක පැනලකින් ආයේ මෙහෙ රිංග ගත්තේ.